ආයිබෝවන් කියලා පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube channel එකට. අද වීඩියෝ එකකින් ගේන්නේ අනුරාධපුර ගමනේ දෙවනි දවස් අපි කොහොමද ගත කළේ කියලා. උදේ පාන්දරින්ම ජයශ්‍රී මා බෝධීන් වහන්සේ රුවන්වැලි සෑයත් වන්දනා කරගෙන ඊළඟට අපි ගියේ මිහින්තලයට. කොච්චර අවුව තිබුණත් මිහින්තලේ ගල මුදුනටම අපි නැග්ගා. කුට්ටම් පොකුණ බලන්න ගිහිල්ලා ඊට පස්සේ අපේ හවස් වරුවම ගත කළේ අපි නුවර වැවේ. ඉතාමත් ගෞරවයෙන් හදාගත්ත කිරියාහාර පූජා වගේම සුදු නෙළුම් වට්ටියක් අපි ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කළා. හිතේ හැටියට සතුටු සිතින් මේ පූජාවන් අපි සිද්ධ කළා. බලමු ඔයාලටත් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟටම මේ සුදු නෙළුම් වට්ටිය පූජා කරන්න තරම් අපි වාසනාවන්ත වුණා. ජයශ්‍රී මහ බෝසෙවණයට දැනෙන සිසිලස සැනසීම වචනෙන් විස්තර කරගන්න අමාරුයි. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ලැබෙන ගෞරව සත්කාර පූජාවන් මේ විදිහට දැක බලා ගන්න ලැබීමත් හරිම සතුටක්. සියලු දෙනාම ගෞරවයෙන් භක්තියෙන් තමයි මේ පූජාවන් සියල්ල සිදු කරන්නේ. බෝධීන් වහන්සේ සමීපයේ හඳුන් කූරු දැල්වීම පහන් දැල්වීම සිදු කරන්න බෑ. එළියට වෙන්න ඒ වෙනුවෙන් ඉඩකඩ වෙනම වෙන් කරලා තියෙනවා. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනාමාන කළා අපි ගියා රුවන්වැලි සෑය වන්දනා කරන්න. රුවන්වැලි සෑය වන්දනා කරන අපේ දෙපා සෝදකන්න අවස්ථාව සලසලා දීලා තියෙනවා. දස දෙසින් පැමිණෙන සැදැහැවතුන්ගෙන් රුවන්වැලි සෑ මළුව පොඩ්ඩ පිරෙනවා. බලන්නකෝ නිල් අහස යට සුදෝ සුදුවට බැබලෙන රුවන්වැලි මහා සෑයේ ලස්සන. නිල් මහනෙල් පූජා කරලා ගෞතම බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කළා. දස දෙසින් පැමිණෙන සැදැහැවතුන් සෑ රජුන්ට කරන මේ ගෞරව අප්‍රමාණයි. ඔන්න අපේ දෝනිත් පෙරහැරට පොඩ්ඩක් සම්බන්ධ වුණා. සෑ රජුන් වන්දනාමාන කරන්න එන ආබාධිත අයට අපහසුතා තියෙන අයට සෑ රජුන් අභියසට මෙන්න මේ විදියට මාර්ගයක් හරිගස්සලා තියෙනවා. රුවන්වැලි සෑයත් ජයශ්‍රී මහ බෝධියත් අතර ලෝවා මහපාය තියෙන්නේ. මේ වෙනකොට අපිට ඇතුළට යන්න බෑ, හැබැයි මේ විදිහට බලන්න පුළුවන්. අපි උදේ කෑම වේලා අරගෙන මේ යන්නේ මිහින්තලාවට. මේ වෙනකොට නම් රස්නේ ටිකක් වැඩි. අපි අයිස්ක්‍රීම් එකක් කාලම තමයි මිහින්තලයට යන්න පටන් ගත්තේ. මිහින්තලාවට නගින්න මාර්ග දෙකක්ම තියෙනවා. අපි මේ යන්නේ පහසුම මාර්ගය. මේ මාර්ගේ ගියාම අපිට නගින්න තියෙන පඩි සංඛ්‍යාව අඩුයි. අපි මේ උඩට යන්න පටන් ගත්තේ කණ්ඨක චෛත්‍යයට නගින තැන වාහනේ පාක් කළා. මේ බලන්නකෝ ගල් වලින්ම හදලා තියෙන පඩි පෙළ. පඩි උනත් ඉසට හදලා නැති නිසා නගින්න පහසුයි. අනිත් පාරෙන් ආවොත් අර ඈතින් පේන චෛත්‍ය ළඟටත් ගිහින් එන්න පුළුවන්. මේ අස්සේ අපේ දෝනිට අමු සියඹලා කරලක් හම්බ වෙලා. මේ බලන්න දැන් අපි යන්නේ ගලේම කොටපු පඩි පෙළක. මෙතනින් එහාට අපිට සෙරෙප්පු දාගෙන යන්න බෑ. අවුව ටිකක් වැඩි නිසා දෝනිටවත් මේස් දෙකක් තිබුණා නම් කියලා හිතුණා. මේ තියෙන්නේ සිතියම. කාල වේලාව තියෙනවා නම් මිහින්තලේ බලන්න තැන් හරියට තියෙනවා.
මේ තියෙන්නේ මිහින්තලේ සේල චෛත්‍යය. දැන් අපි යන්නේ මිහිඳු මහ සෑය වන්දනා කරන්න. මේ යන අතරතුර යාළුවෝ ටිකක් හිටියා. කෑම එහෙම ගෙනියනව නම් පරිස්සමෙන් ගෙනියන්න ඕන. කොයි වෙලේ කඩා ගනීද දන්නේ නැහැ. මිහිඳු මහ සෑය බලන්න උඩට ගියාම හරිය ලස්සනට වටපිටාව බලා ගන්න පුළුවන්. අපි ගියපු මේ වෙලාවේ නම් බිම හොඳටම රත් වෙලා. ඒත් වටේට තියෙන ලස්සන දැක්කහම මගේ අරගන්න හිතෙන්නෙත් නැහැ. මෙතන විශාල චෛත්‍ය දෙකක්ම ඉදි කරලා තියෙනවා. ගිමන් නිවන්න තැනක් හොය එනකොට තමයි මේ තැන දැක්කේ. පොඩි වෙලාවක් අපි මෙතෙන්ට වෙලා ඉඳලා ඊළඟට අපි මෙතනින් පහළට ගියේ මිහින්තලා ගල උඩට නගින්න. අපි මිහින්තලා ගල කියලා කිව්වට ආරාධනා ගල කියලා තමයි නම් කරලා තියෙන්නේ. ආරාධනා ගල උඩට යනවා නම් පරිස්සමින් යන්න ඕන. විශේෂයෙන් අවුව වැඩි ගල රත් වෙලා තියෙන මේ වගේ වෙලාවල් වලදී. ආරාධනා ගල නගින්න පටන් ගන්නෙද්දී කකුලට දැනුණු රස්නය උඩට යනකොට පොඩ්ඩ අඩු වෙනවා. උඩට යන්න හුලම් පාරත් සැර වැඩිනේ. උඩසෙනග ගොඩාක් ඉන්නවා නම් ඒගොල්ලෝ හිමීට පහළට බහිනකන් ඉඳලා උඩට නගිනවා නම් තමයි ගොඩක් හොඳ. මොකද ගල ලිස්සන තරමටම හොඳට මැදිලා තියෙනවා. කොහොම හරි අපේ චූටි කෙල්ලවත් අරගෙන මිහින්තලා ගල උඩටම අපි පරිස්සමෙන් නැග්ගා. ඔන්න බලන්නකො මිහින්තලා ගල උඩට වටේම පේන ලස්සන. ඔන්න අපි පහළට පහින්නයි හදන්නේ. මේ බලන්නකො කකුල තියන්න තියෙන චූටි පඩි. ඉතින් හරි පරිස්සමෙන් තමයි ගිහින් එන්න ඕන. ඊළඟට අපි ගියේ කුට්ටම් පොකුණ බලන්න. ඇත්තටම මේක නම් විශ්මිත නිර්මාණයක්. බලන අත ගල් වලින්ම නිර්මාණය කරලා තිබුණට හරිම සියුම්ව මේ කැටයම් කරලා තියෙන්නේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට ස්නානය කරන්න තමයි මේ කුට්ටම් පොකුණ හදලා තියෙන්නේ. මේ පොකුණු වල අදටත් ඒ විදිහටම වතුර රැඳිලා තියෙනවා. මේ බලන්නකෝ ගල් කැටයම් උනත් ඉතා සියුම්ව කරලා තියෙන හැටි. ඒ කාලේ වාරි තාක්ෂණය කොතරම් විශිෂ්ට ලෙස තියෙන්නේ නැද්ද? ඔන්න චුට්ටක් යනකොට අපේ දෝණි ඉබ්බෙකුත් හොයාගෙන. ඔන්න ඊළඟට අපි නුවරවැවට ගිහිල්ලා හොඳට නාගත්තා. නාන වෙලාවේ නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඊට පස්සේ අපි පැය 2ක් විතර නාලා රැයට කෑමත් කාලා ගෙදර එන්න තමයි පිටත් උනේ. අපේ අනුරාධපුර ගමන මේ විදිහට නිමා වුණා. එහෙනම් අදට ගිහින් එන්නම්. ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.